ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායල් රාජ්‍යයේ තාවකාලික සේවයේ නියුක්ත කරවීම ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ඊශ්‍රායල් රාජ්‍යයේ නිශ්චිත ශ්‍රම වෙළඳපොළ අංශයන්හි තාවකාලිකව සේවයේ නියුක්ත කරවීම සඳහා ශ්‍රී ලංකා රාජ්‍යය සහ ඊශ්‍රායල් රාජ්‍ය අතර ගිවිසුමක් අත්සන් කිරීම පිණිස 2020 පෙබරවාරි 5 වන දින පැවති අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය ලබා දීලා තිබුණා. ඒ අනුව ගෘහස්ථ රැකවරණ, කෘෂිකර්මය, ඉදිකිරීම, හෝටල්, ගෘහපාලනය සහ පිරිසු කිරීමේ සේවා, නිෂ්පාදන සහ ආපන ශාලා යන අංශයන්හි රැකියාව සඳහා බඳවා ගැනීමට අදාළ ක්‍රියාත්මක කිරීමේ සැලසුම් වලට ABCD E සහ F කියන ප්‍රොටෝකෝල වරින් වර අස්තන් තබලා තියෙනවා. එම ගිවිසුම යටතේ ඊශ්‍රායලයේ වාණිජ සහ සේවාංශයේ රැකියාව සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමට ඊශ්‍රායල් රාජ්‍ය නිල වශයෙන් කැමැත්ත පළ කළා තියෙනවා. යනුව එම අංශයේ රැකියාව සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවය දීමට හැකිවන පරිදි දෙපාර්ශ්වය අතර දැනට අත්සන් තබා ඇති ගිවිසුම යටතේ G ප්‍රොටෝකෝලය අත්සන් තැබීම පිණිස ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් විදේශ කටයුතු විදේශ රැකියාව සහ සංචාරක ඇමතුමා විසින් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන ලදුව එලෙස ගනු ලැබ ඇති පියවර සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය එකඟතාවය ලබා දුන්නා.